ආයුබෝවේවා අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ටයිටැනික් නැවේ අභිරහස් ගෑන තොරතුරු විශාල ප්‍රමාණයක් ගෑන දැනගන්නටයි. මුලින්ම ටයිටැනික් නැවේ පිළිබඳ අවබෝධයක් ලබා ගෙන හිමු. ටයිටැනික් කියන්නේ එක්සත් රාජධානියේ සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය දක්වා ඒගේ මංගල චාරිකාවේදී උතුරු අට්ලාන්ටික් සාගරයේදී අයිස් පරයක් හා ගැටීම නිසා 1912දී අප්‍රේල් 15 දිනදී ගිලී ගිය මගී නෞකාවකි. ටයිටැනික් ගිලියාම නිසා පුදුගල මරණ 1514ක් සිදු වුණා. ඉතිහාසය පුරාවටම සාමය පැවැත්ති කාලයන්හිදී සිදු වී ඇති සාමුද්‍රීය වැසන අතුරින් වී ඇති මහත් මාරාන්තික ඒවා අතුරින් එකක් විය. ටයිටැනික් නෞකාව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්‍යායාමශාලාවක්, පුස්තකාලයක්, සුපිරි පන්තියේ භෝජනශාලාවක් සහ සුඛෝපභෝගී කාමර නෞකාව මත පිහිටා තිබුණි. එයට අමතරව එය සුතුව මගීන්ගේ පහසුව සඳහා සහ මෙහෙයුම් කටයුතු සඳහා බලගත්තු ටෙලිග්‍රාෆ් පණිවිඩන හැකියාවද වූවාය. 1912 අප්‍රේල් 14 වන දින රාත්‍රී 11:40ට නෞකාව අයිස් පරයක් ගැටුනේ ගමනාන්තයට සේන්දුවීමට දින 4ක් තිබියදී. එවිට නෞකාව නිව්පවුන්ඩ්ලන්තයට සැතපුම් 365ක් දකුණට වෙනට විය. ආනතිකව සිදු වූ ඝටනය නැවෙහි දකුණු පසෙහි බන්ධ කිහිප පළකින්ම ඇතුළට තෙරපු අතර ජල ප්‍රතිරෝධක කුටීර 10න් 5ක්ම මුහුදට නිරාවරණය වූහ. ඊළඟ හෝරා දෙකහාම ඇතුළත ජලයෙන් පිරුණ නෞකාව සයුරේ ගිලී ගියාය. මගීන් සහ කාර්යමණ්ඩලය ජීවිත ආරක්ෂක බෝට්ටු මගින් දිවි ගලවා ගැනීම ඇරඹූ අතර බොහොමයක් ජීවිත ආරක්ෂක බෝට්ටු අඩක් පිරුණ විට දියත් කරන ලදී. බෝට්ටුවලට පැටවීමේදී කාන්තාවන් සහ ළමුන් පළමුවෙන් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතු කොටගෙන සැලකිය යුතු පිරිමින් පිරිසක් ගිලමින් පවත්තින නෞකාව උඩ ඉතිරි වූහ. අලුයම් 2:20ට පමණ දෙකට කැඩී ගිය නෞකාවහි ඇනිය දහසකට වැඩි පිරිසක් නෞකාව මත සිටියදී පළමුවෙන් මුහුදේ ගිලී ගියා. දැන් අපි බලන්න යන්නේ ටයිටැනික් නැව පිළිබඳව ඇති වැදගත් රූප රාමු පෙළ. 1912 අප්‍රේල් 10 දිනදී RMS ටයිටැනික් සවුත්හැම්ප්ටන් වෙතින් පිටත්වීම. මේ තිහෙන්නේ ටයිටැනික් නැවේ පැති සැලසුම. ටයිටැනික් නැව අභ්‍යන්තරයේ හරස්කඩ සටහන. මගීන් සඳහා වූ පහසුකම්. ඇකිලිය හැකි ජීවිතාරක්ෂක බෝට්ටුවක්. මේ තියනෙදුවත් කිරීමට පෙර ටයිටැනික් නැව ගොඩනංදීමේ සහ සකස් කිරීමේ අවසාන අදියර අතුරතුර මෙහිදී නැව අවරයන් අරමබා නැවබන්දෙහි අවසාන තීන්ත තට්ටුව ආලේප කිරීම සිදු කරයි. ටයිටැනික් බෙල්ෆාස්ට් වලින් සමුද්‍ර පෙරහුරුවක් සඳහා නික්මයාම. ටයිටැනික් නික්මයාමට පෙර සවුත්හැම්ප්ටන් නැවතකාකේදී එඩ්වඩ් ස්මිත් ටයිටැනික් නැවේ කපිතාන් ව්‍යාපාරිකයෙකු වූ 4 වන ජෝන් ජාකෝබ් ඇස්ටර් ටයිටැනික් නැවේ සංචාරය කළ ධනවත්ම පුද්ගලයා වන ඔහු අනතුරින් දිවි ගලවා ගැනීමට අපොහොසත් විය. මෙයින් දිස්වන්නේ ටයිටැනික් නැවේ මංගල ගමනේ ගමන්පතය. නැවේ ගිලී ගිය ස්ථානයේ කණ්ඩාංකද ඇතුළත් වේ. විලි ස්ටෝවර්ගේ සිතුවම. ටයිටැනික් නැවට අනතුර ගැන ඇගවීමට උත්සාහ කළ SS කැලිෆෝනියන් නෞක සුන්බුන් වූ ටයිටැනික් නැවෙහි ඉදිරි භාගය 2004 ජුනි මාසයේදී ඡායාරූපගත කරන ලදී. නැව් අනතුර සමරන අවස්ථාවලදී නිරතුරුව අවධානය යොමු වන ටයිටැනික් නැවේ සංගීත කණ්ඩායමේ සමාජිකයන් 8 දෙනාගෙන් 7 දෙනෙක්. ටයිටැනික් නැවේ ඉංජිනේරුවන් වෙනුවෙන් තැනුණු ස්මාරකය සවුත්හැම්ප්ටන් එංගලන්තය 1914 දී විවත්ත කරන ලදී. එහෙනම් වීඩියෝ එකේ අවසානයේටයි ඇවිත් තියෙන්නේ. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන ඔයාට හිතෙන දේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම්